අරගල සමයේදී පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයටද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලා ඝාතනය කළ අයට මෙන් නීතියෙන් දඬුවම් නියමිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකර් මහතා ඊයේ ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ. අරගල සමයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වුවන්ට අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අපි අගය කරනවා. ඒ වගේම අරගලයේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තබමින් දේපළවලට විනාශ කරපු කට්ටියට ඒ වාගේ පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි තැබීමට උත්සාහ කළ අයටද නීතියෙන් දඬුවම් ලබා දිය යුතුය. පාර්ලිමේන්තුවට ගිනි තියන උත්සාහ කරපු අවස්ථාවේදී ඒ පිටුපස හිටියත් වර්තමාන ඉන්න සමහර කැබිනට් අමාත්‍යවරුන් අරගල කරුවන්ට එක්රැස් වෙන්න කියලා පණිවිඩ දුන්නේත් වර්තමාන ආණ්ඩුවේ ඉන්න සමහර කැබිනට් අමාත්‍යවරුන්. ඒ නිසා ඔවුන්ට එරෙහිවත් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.